අයිබෝන් රාමුතු ඉතින් අද අපි බලන්න එන්නේ දැඩිලගේ ප්‍රාර්ථනා කියන සෝන් එකේ ටියුටෝරියල් එක සෝලෝ එක. හරිද? හරි. මුලින්ම ඔය කෑල්ල හරි. හරි. ඉතින් මේක ප්ලේ වෙන්නේ ඉමේජස් කියන එකෙන්. හරි. එතකොට මුලින්ම යන පාර්ට් එක මෙහෙම වෙන්නේ. එතකොට පළවෙනි ඇඟිල්ල තියාගන්න දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 10. තුන්වෙනි ඇඟිල්ල තියාගන්න තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 12. හරිද? මේක ස්ථිර තියාගෙන මේ ඇඟිල්ල බෙන් කරන්න හෝල් ස්ටෙප් එක. හරි. ඒකට තමයි මැද ඇඟිල්ලෙත් සහාය ගන්න. හරිද? බෙන් කරා ආපහු පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා ආයෙ බෙන් කරා. ඊට පස්සේ බෙන් එක තියෙද්දිම සුළු ඇඟිල්ලෙන් යටම ස්ට්‍රින්ග් එකේ 12. හයිබ්‍රිඩ් එකකින් තමයි පාවිච්චි කරන්නේ. මැද ඇඟිල්ල තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 12 ඊට පස්සේ 10යි. 10යි ප්ලේ කරුවම ඔයගොල්ලෝ මේ බායගේ පල්ලෙහාට කරන්න. ඒව නැත්තම් ෆ්ලෝටින් බිට් යන්නම් තියෙන්නේ. මැද ඇඟිල්ලෙන් හරි උස්සන්න පුළුවන්. හරි. ඊළඟ කෑල්ල ආයෙත් අර වගේ. ඊට පස්සේ ආයෙත් හෝල් ස්ටෙප් එකක් බෙන් කරනවා දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 12 වෙනි පෙට් එකේ. හරිද? බෙන් කරා ආපහු වර භාගයක් කියලා බෙන් කරා. ඊට පස්සේ බෙන් කරලා තියෙද්දිම ඊළඟ පෙට් එකට පොඩි ස්ලයිඩ් එකක් දාලා ආපහු වෙනවා. ක්ලෝස් එකක් කරනවා ඊට පස්සේ 10යි. එතන නම් ඔබට මෙච්චර අමාරු සෝලෝ ගහනක් දන්නේ නේ සින්දුවල බීජවල කිව්වේ හරිද? හරි. හරි. ඊට පස්සේ 9 10 9 ඒක පුල් ඔෆ් එකක් කරන්න 9ට. ඊට පස්සේ තුන්වෙනි ඇඟිල්ල යටම ස්ට්‍රින්ග් එකේ 12 පුල් ඔෆ් එකක් කරනවා 9ට. ඊට පස්සේ ස්ලයිඩ් එකක් කරනවා දෙවෙනි ස්ට්‍රින්ග් එකේ යටම ස්ට්‍රින්ග් එකේ 12 වෙනි පෙට් එකේ ඉඳලා මේක 15 17 වෙනි පෙට් එකට. ඊට පස්සේ 16 14 ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 14. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 17 වෙනි පෙට් එකත් බෙන් කරන හෝල් ස්ටෙප් එකක්. හරිද? ඊට පස්සේ බෑටෝ පාරක් දානවා. හරි. ඔන්න දැන් තමයි ෂෝ එක පටන් ගන්න. හරිද? හරි. ඒ කෑල්ල ඊළඟට එන්නේ. මේක මං ඉතින් ඇහෙන විදියට ගැහුවේ. හරිද? සමහර විට ඔරිජිනල් එක වෙනස් විදියට ගහනවා වෙන්න පුළුවන්. හරි. කිඩන්නේ. හරිද? එතකොට මේකෙදි වගේ පළවෙනි ඇඟිල්ල තියන්න යටම ස්ට්‍රින්ග් එකේ 16 වෙනි පෙට් එකට මැද ඇඟිල්ල තියන්න 17 වෙනි පෙට් එකට. හරිද? මිකස් ඔයාගේ පිකින් හෑන්ඩ් එකේ දැන් අපි මේ ඇඟිලි දෙකෙන් අල්ලගෙන ඉන්නේ. මැද ඇඟිල්ලෙන් ටැප් කරන්න තියෙන්නේ 19 වෙනි පෙට් එකට. හරිද? මටත් තැපිල්ලුවෝට බෑ. හරිද? උරු කියන්න ඕනේ නෑ. 19 පැත් ටැප් කරා. ඊට පස්සේ පුල් ඔෆ් එකක් කරා එහෙමම. ඊට පස්සේ මේකෙන් ආයෙ පුල් ඔෆ් එකක් කරා. ඊට පස්සේ 21 වෙනි පෙට් එකට. මේක මට කියනකොට පෙන්නන එක ලේසි. දෙපාර. හරිද? දෙපාරක් ඈ. ඒවයි දෙපාර. ඊට පස්සේ ගන්නවා මැද ඇඟිල්ල දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 15 වෙනි පෙට් එකට පළවෙනි ඇඟිල්ල 14 වෙනි පෙට් එකට. හරිද? ආයෙත් අර විදියටම ප්ලේ කරනවා. ඒතකොට ටැප් වෙන්නේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 17 වෙනි පෙට් එකයි 19 වෙනි පෙට් එකයි. ඒක එකපාරයි වෙන්නේ. හරිද? සරි. ඊට පස්සේ ආපහු ඕකම වෙනවා. ආපහු ඕකම වෙනවා. මැද ඇඟිල්ලෙන් එතකොට අපි මැද ඇඟිල්ල තියෙන්නේ
14 වෙනි පෙට් එකේ පළවෙනි ඇඟිල්ල තියෙන්නේ 13 වෙනි පෙට් එකේ. හරිද? ටැප් කරන්නේ 16 වෙනි පෙට් එකටයි 18 වෙනි පෙට් එකටයි. තුන්වෙනි ස්ට්‍රින්ග් එක. හරිද? ඊට පස්සේ දැන් මෙතෙන්ට ටැප් වුණානේ. ඊට පස්සේ පික් එකෙන් දැන් ප්‍රෙස් කරලා තියෙන්නේ තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 14 වෙනි පෙට් එක. පික් එකෙන් අපි කිලිවර කරනවා. හරිද? ස්ලෝ එකේ. හරිද? එළ ප්ලේ කරනවා. ඉතින් හරිද දන්නේ නැහැ. මට අයින විදිහට තමයි මම ප්ලේ කරේ. ඊට පස්සේ ඔය කැල්ල මැදගිල්ල දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 15 14 15 ඊට තුන්වෙනි ඇඟිල්ලේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 17 ෆෝර් ස්ටෙප් එකක් බෙන්ඩ් කරනවා. හරිද? ඊට පස්සේ ආපහු පල්ලෙහාට එනවා. පුල් ඔෆ් එකක් කරනවා 15ට. ඊට පස්සේ ආපහු 17 15 හමරෝන් එකක් පුල් ඔෆ් එක. ඊට පස්සේ 14 15 14. හරිද? ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 15 14 15 ඊට පස්සේ 15 ප්ලේ කරලා ස්ලයිඩ් කරන්න 17ට. ආපහු 15 14 15 14 ආපහු හැමරෝන් එකක් පුල් ඔෆ් එක. හරිද? ඔන්න ස්ලෝ එකේ. ඊට පස්සේ පළවෙනි ඇඟිල්ල උඩ තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 14ට ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 16. ඔන්න ඒ ටික විතර ස්ලෝ එකේ. සෝරි. හරිද? ඊට පස්සේ හරිද? තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 13 හමරෝන් එකක් 14ට ආපහු පුල් ඔෆ් එකක්. හරි. ඊට පස්සේ හතරවෙනි ස්ට්‍රින්ග් එකේ 12 සෝරි 14. හරි. ඊට පස්සේ ක්‍රොමැටික් නෝට්ස් ටිකක් යනවා තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 13 14 15 16. ආපහු 13 14 13 ඊට පස්සේ හතරවෙනි ස්ට්‍රින්ග් එකේ 14 පස්වෙනි ස්ට්‍රින්ග් එකේ 17. ඉන්න රෝල් කරලා ආයෙ උඩ එකක්. හරිද? ඊට පස්සේ පොඩි ස්විප් පිටින් කෑල්ලක් යනවා. ස්විප් වුණොත් මට ඒක ලෝවට බෑ. හරිද? මේ වගේ යන්නේ. හරිද? එතකොට ඊමේජ් එකක් තමයි තියෙන්නේ. වාගේ සුලගිල්ල තියාගන්න යටම ස්ට්‍රින්ග් එකේ 16ට. මේ ඇඟිල්ලෙන් යට හතරවෙනි ස්ට්‍රින්ග් එකේ සෝරි 12 වෙනි පෙට් එකේ යට ස්ට්‍රින්ග් 4 බා කරන්න. හරි. ඊට පස්සේ පුල් ඔෆ් එකක් කරන්න සුලගිල්ලෙන් යටම ස්ට්‍රින්ග් එකේ 16 වෙනි පෙට් එක ප්ලේ කරා. පුල් ඔෆ් එකක් කරා 12ට. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රින්ග් එක ඊට පස්සේ මැදගිල්ල තියන්න තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 13 වෙනි පෙට් එකට. හරි.
ඊට පස්සේ සුමි නැගිලා තියන්න 12 4 ස්ට්‍රින්ග් එකේ 14 වෙනි පෙට් එකට. ඊට ආපහු ඕක පල්ලෙහාට යන්න. 3 වෙනි ස්ට්‍රින්ග් එක දැන් 2 වෙනි ස්ට්‍රින්ග් එක 8 වෙනි ස්ට්‍රින්ග් එක. ඊට පස්සේ 8 වෙනි ස්ට්‍රින්ග් එකේ 16 වෙනි පෙට් එක පුල් ඔෆ් කරා 12ට. ඊට පස්සේ 17 වෙනි පෙට් එක පුල් ඔෆ් කරා 12ට. ඒක තමයි පේනවා ස්ලෝ එකේ ප්ලේ කරන්න ඕගොල්ලෝ බලාගන්න. කියන්න අමාරු වෙයි. ඊට පස්සේ ආපහු අර 8 වෙනි ස්ට්‍රින්ග් එකේ 16 පුල් ඔෆ් 17 පුල් ඔෆ් කියලා එකක් යනවා. ඔන්න බලන්න ස්ලෝ එකේ ඔක්කොම ටික ගන්නවා. හරිද? ඊට පස්සේ එච්චරයි. 8 වෙනි ස්ට්‍රින්ග් එකේ 19 21 all the step එක බෙන් කරා. ඔන්න ස්ලෝ එකේ ඔක්කොම ටික. හරි ස්ලෝ එකේ සම්පූර්ණ ඔක්කොම පාත් එක ගන්නවා. හරි ඉන්නවට පුළුවන් විදියට කට්ටිය දැන් ඉල්ලලා තිබ්බ මේ සෝලෝ එක. පුළුවන් විදියට ඕගොල්ලෝ ලෙසන් එකක් අරගෙන ආවා. එහෙනම් ජය වේවා.